අයිබන් අද මම මේ වීඩියෝවෙන් ඔබට අරගෙන ආවේ මේ මුළු ලෝකෙම ඒ වගේම නූතන විද්‍යාඥයෝ පවා අන්දමන්ද කරන සුපිරිම රහසක් ගැන. ඉතින් එහෙම ගත්තාම සමහර විට ඔබ වුණත් හිතන් ඉන්න පුළුවන් අපේ මේ පෘථිවිය විතරයි මේ විශ්වයේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ බුදුදහමේ තියෙන සතර මහා දීප කියන්නේ මේ පෘථිවියේ තියෙන දූපත් හතරක් විතරක් කියලා. ඉතින් අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ සතර මහා දීපය ඒ වගේම මේ ජම්බුද්වීපය නූතන විද්‍යාවත් සමග ගලපලා මේ දේවල් කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් යනු මේ වීඩියෝව ඔබ අවසන් වෙනකම් නරඹුවොත් මට විශ්වාසයි මේ වෙනකන් ඔබ දැනගෙන හිටි සෑම පරණ අදහසක්ම සම්පූර්ණයෙන්ම ඔබන් වෙනස් වෙනවා කියලා. මොකද මේ ත්‍රිපිටකයේ තියෙන මේ සතර මහා දීප ඇතුළු මේ දේවල් නූතන විද්‍යාව සමග ගලපලා කතා කරනකොට එතුලින් හෙළි වෙන්නේ ඔබ කිසිදාක නොඇසූ ඉතාමත් විශේෂිත රහස් කරුණු ගොනුවක්. ඉතින් මේ ගැන දැනගන්න මම ආරාධනා කරනවා මේ වීඩියෝ අවසානයේදීම අපගේ දහම් කතා YouTube නාලිකාව සමගින් එකතු වෙන ලෙස ඒ වගේම මේ වීඩියෝවට යන්න කලින් මම ඔබට අනිවාර්යයෙන්ම මේ දෙත් මතක් කරන්න ඕනේ. මම මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන කරුණු අනුමානයක් විතරයි. ඒ අනුව මේ විද්‍යාවේ දියුණුව ඉදිරි අනාගතයේදී වැඩි වෙනකොට සමහර විට මේ කරුණු වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙත් ඔළුවේ තියාගෙන අපි එනම් මේ කරුණු කතා කරමු. මුකේක විශ්වයේ ඇත්තම හැඩය බුදුදහමයි නූතන විද්‍යාවයි. ඉතින් මේ ගැන කතා කරනකොට අපි මුලින්ම බලමු අපමා තථාගතයන් වහන්සේ මේ විශ්වයේ හැඩය ගැන දේශනා කලේ මොකක්ද කියලා. ඉතින් එහෙම ගත්තම ඔබ දන්නවද මේ තථාගත දර්ශනයට අනුව මේ විශ්වය කියන්නේ එකම එක ඉරක් හදක් තියෙන තැනක් නෙමෙයි. ඒ අනුව මේ වගේ ලෝක පද්ධති බිලියන ගාණක් මේ විශ්වය පුරා තියෙනවා. ඉතින් මේ ගැන අංගුත්තර නිකායේ චූලනිකා ලෝකධාතු සූත්‍රයේදී අපමා තථාගතයන් වහන්සේ නියමෙටම මෙන්න මේ විදියට පැහැදිලි කරනවා. යාවතානන්ද චන්තිම සූර්යා පරිහරಂತಿ දිසාබන්ති විරෝචන්ති තාව සහස්සදා ලෝකෝ තස්මින් සහස්සදා ලෝකේ චන්නං චන්දානං සහස්සං සූර්යානං සහස්සං සුමේරු පබ්බත රාජානං සහස්සං ජම්බුදීපානං සහස්සං අපරගෝයානං සහස්සං උත්තර කුරුණං සහස්සං පුබ්බේව විදානං සහස්සං. ඉතින් මේ ගාථා පාඩයට අනුව එදා අපමා තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළනවා පින්වත් ආනන්දේනි මේ හිරුත් සඳුත් ගමන් කරමින් යම්තාක් දිශාවන් ආලෝකවත් කරනවාද ඒ වගේ දහසක් ලෝක පද්ධතීන් මේ විශ්වය තුල තියෙනවා. ඒ දහසක් ලෝක ඇතුලේ හිරු දහසක් සඳු දහසක් මහා මේරු පර්වත දහසක් ජම්බුද්වීප දහසක් අපරගෝයාන දහසක් උත්තර කුරු දහසක් සහ පූර්ව විදේහ දහසක් පවතිනවා. එහෙනම් දැන් අපි බලමු මේ නූතන විද්‍යාවෙන් ගලපන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අනුව ඔබ බලන්න මීට අවුරුදු 2600කට පමණ කලින් අපමා තථාගතයන් වහන්සේ කියපු මේ දහසක් හිරු දහසක් සඳු කතාව නූතන තාරකා විද්‍යාව අද වෙනකොට 100%ක්ම පිළිගෙන තියෙනවා. ඉතින් එහෙම ගත්තම නූතන විද්‍යාඥයෝ අද මේවට කියන්නේ galaxies එහෙම නැත්නම් exoplanet system කියලා. ඉතින් ඒ අනුව පැරණි පොත්වල තියෙන විදිහට මේ මහා මේරු පර්වතය කියන්නේ විශාල ගලක් නෙවෙයි. මන්දාකිණියක මැද තියෙන ඒ වගේම මුළු සෞරග්‍රහ මණ්ඩලයම එකට අල්ලලා තියාගෙන ඉන්න galactic center එහෙම නැත්නම් supermassive black hole තමයි මේ මහා මේරු පර්වතය කියලා කියන්නේ. ඉතින් එහෙම ගත්තාම අපිට කියන්න පුළුවන් ඒක වටේට තමයි මේ මහා දීප හතර ඒ කියන්නේ ජීවයේ තියෙන ප්‍රධාන ග්‍රහ ලෝක හතර පිහිටලා තියෙන්නේ කියලා. මොකදක සතර මහා දීප ගැන සම්පූර්ණ විස්තරය. එහෙනම් අපි නැවතත් මේ වීඩියෝවෙන් එකින් එක බලමු මේ සතර මහා දීප මොනවද ඒවායේ තියෙන මිනිසුන්ගේ හැඩරුව සහ පරිණාමීය ලක්ෂණ මේ නූතන විද්‍යාවෙන් පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම ගත්තාම අපි මුලින්ම කතා කරමු ජම්බුද්වීපය ගැන. ඉතින් මේ ජම්බුද්වීපය අපි විද්‍යාත්මක පැත්තෙන් කරුණු හැදෑරුවොත් අපිට ගන්න වෙන්නේ අපේ මේ පෘථුවිය ඇතුළත් කලාපය. ඉතින් එහෙම ගත්තාම මේ පිළිබඳව කතා කරනකොට ත්‍රිපිටකයේ විස්තර වලට අනුව මේ ජම්බුද්වීපය පිහිටලා තියෙන්නේ මහා මේරු පර්වතයට දකුණු පැත්තෙන්. ඒ අනුව මෙතන ඉන්න මිනිසුන්ගේ මුහුණේ හැඩය ත්‍රිකෝණාකාරයි. එහෙම නැත්නම් කරත්තයක හැඩය ගන්නවා. ඒ වගේම මේ ජම්බුද්වීපයේ මිනිසුන්ගේ ආයුෂ ගැන කතා කරනකොට ඒක එක මට්ටමක පවතින්නේ නැහැ. ඒ අනුව අවුරුදු 10 දක්වා අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම අසංඛ්‍ය දක්වා මේ මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි මේ ජම්බුද්වීපික මිනිස්සුන්ට වෙන කොහෙවත් නැති සුවිශේෂී ලක්ෂණ තුනක් තියෙනවා. ඉතින් අපි මේක කතා කරලා තියෙනවා ජම්බුද්වීපය ගැන කතා කරන වීඩියෝවෙදී. ඉතින් මේ වීඩියෝවෙත් මම ඉතාමත් කෙටියෙන් මතක් කරන්නම්. ඒ අනුව ඒ ගැන සඳහන් වෙන පාළි පාඩය තමයි මෙන්න මේක. ජම්බුද්වීපිකානම් මනුස්සානම් තිහිටානේහි උත්තර
කුරුකේහි මනුස්සේහි උත්තරීතාරා රතමේ හිතිහි සුරභාවේන සතිමන්ත භාවේන බ්‍රහ්මචර්ය වාසේන. එනෝ මේ පාලි පාඨ තේරුම තමයි ජම්බුද්වීපයේ ඉන්න මිනිස්සු උතුරු කුරු දිවයිනේ ඉන්න මිනිසුන්ට වඩා කරුණු තුනකින් උසස් වෙනවා. එනෝ ඉන් පළවෙනි තමයි සූරභාවය. ඒ කියන්නේ දැඩි වීරකම සහ උත්සාහය. දෙවැන්න තමයි සතිමන්ත භාවය. ඒ කියන්නේ නිවැරදි හොඳ සිහි කල්පනාව සහ බුද්ධිය. තුන්වෙනි තමයි බ්‍රහ්මචර්ය වාසය. ඒ කියන්නේ උසස් ආධ්‍යාත්මික ගුණධර්ම සහ නිවන් දැකීමේ හැකියාව. ඒ වගේම මේ ජම්බුද්වීපයේම තමයි බුදුවරු, පසේ බුදුවරු, සක්විති රජවරු සහ මහරහත්වරු පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි මේ දේවල් නූතන විද්‍යාත්මකව ගලපලා බලමු. ඉතින් එහෙම ගත්තාම ඔබ හොඳට හිතලා බලන්න මේ තමයි අපේ Earth. එහෙනම් ගත්තාම Earth evolution එකට අනුව මේ පෘථුවියේ දේශගුණය සහ පරිසරය නිතරම වෙනස් වෙනවා. ඒ නිසා තමයි විවිධ යුගවල මිනිසුන්ගේ ආයු කාලය සහ ශරීර ප්‍රමාණයන් වෙනස් වුනේ. ඉතින් එහිදී පෘථුවි වැසියන් වන අපිට උපරිම තලයේ බුද්ධියක් වගේම උපරිම තලයේ කෙලෙස්, ඒ කියන්නේ ක්‍රෝධය, ලෝභකම කියන දේවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ලෝක විනාශ කරන්න පුළුවන් න්‍යාස් ටික අවි හදන ගමන්ම මනස උපරිමයටම දියුණු කරලා රහත් වෙන්නත් වර්තමානයේ පෘථුවිය කියලා හඳුන්වන, ඒ වගේම අතීතයේ ජම්බුද්වීපය කියලා හැඳුන්වපු ඒ ජම්බුද්වීපක වැසියන්ට පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කතා කරමු සතර මහා දීපයන්ගෙන් උතුරු කුරු දිවයින ගැන. ඉතින් මේක විද්‍යාත්මකව අපි ගලපලා බැලුවොත් මේ ලෝකය භෞතිකව උපරිමයෙන් දියුණු වුණු ලෝකයක්. ඉතින් එහෙම ගත්තාම මේ උතුරු කුරු දිවයින ගැන ත්‍රිපිටකයේ තියෙන විස්තර වලට අනුව මේ පිහිටලා තියෙන මහා මේරුවට උතුරු පැත්තෙන්. ඒ වගේම මෙහි මිනිසුන්ගේ මුහුණ හරි 460ක් ගන්නවා. ඒ වගේම මේ උතුරු කුරු දිවයිනේ මිනිසුන්ගේ ආයුෂ වසර 1000ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒක අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගත්තාම මේ උතුරු කුරු දිවයිනේ මිනිසුන්ට පෞද්ගලික දේපල නැහැ. ඒ වගේම අමු සැමි ભેදයක් නැහැ. ගෙවල් දොරවල් හදන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජෝති රස කියන මැණික් ගලෙන් තමයි මේ උතුරු කුරු වැසියන් ආලෝකය ගන්නෙ. ඒ වගේම මේ උතුරු කුරු වැසියන්ට උයන්න ඕනෙත් නැහැ. ඒ වගේම මේ ලෝකයේ තුල සොහන්ජාත ඇල් කියන සහල් වර්ගය පහළ වෙනවා. ඉතින් මේ සහල් නෙලාගෙන ඇවිල්ලා විශේෂිත මැණික් ගලක් උඩ තිබ්බම මේක ඉබේම පැහිලා ආහාරය පිණිස සකස් වෙනවා. ඉතින් මේ පිළිබඳව දීඝනිකායේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. උත්තර කුරු රම්මා මහා මේරු සුදස්සනෝ මනුස්සා තත්ත ජායන්ති අම්මා පරිග්ගහ නතේ බීජම් පවපන්ති නපීනීයන්ති නංගලා අකට්ට පාකීමන් සාලින් පරිපුජ්ජන්ති මනුසා. ඒ කියන්නේ ලස්සන උත්තර කුරු දිවයින තියෙන්නේ මහා මේරු පර්වතයට උතුරින්. ඉතින් එහෙම ගත්තාම එහි උපදින මිනිස්සු කාටවත් අයිති නැහැ. ඒ කියන්නේ මේක මගේ කියලා දේපලක් හෝ බිරිඳෙක් හෝ සැමියෙක් හෝ කියලා බැඳීමක් නැහැ. ඒ වගේම මේ උතුරු කුරු වැසියන්ට අමුතුවෙන් බීජ වපුරන්න ඕනේ නැහැ. නගුලෙන් හාන්න ඕනෙත් නැහැ. ඉතින් එහෙම ගත්තම හාන්නේ නැතුව ඉබේම හටගන්න ඇල්සහල් තමයි මේ උතුරු කුරු මිනිසුන්ගේ ආහාරය වෙන්නේ කියන එක. එහෙනම් අපි මේ සිද්ධාන්තය නූතන විද්‍යාවත් එක්ක ගලපලා බලමු. ඉතින් එහෙම ගත්තම මේ නූතන විද්‍යාවේ කාඩෂෙල් ස්කේල් කියලා එකක් තියෙනවා පිටසක් වල ශිෂ්ටාචාර මයින්න. ඉතින් ඊට අනුව මේ උතුරු කුරු වැසියන් කියන්නේ ඒ කාඩෂෙල් ස්කේල් එකේ type 2 හෝ type 3 මට්ටමේ ඉන්න advanced civilization එකක ඉන්න ජීවීන් කණ්ඩායමකට. ඉතින් ඒ වගේම මේ උතුරු කුරු වැසියන් නූතන විද්‍යාවත් එක්ක ගලපපුවාම අපිට හම්බ වෙන නූතන විද්‍යාවේ වචනයක් genetic engineering කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට නූතන විද්‍යාව අද උත්සාහ කරන්නේ වයසට යාම පාලනය කරලා ලෙඩ රෝග නැති කරන්න. ඉතින් එහෙම ගත්තාම මේ උතුරු කුරු වැසියන් කියන්නේ ඥානමය වශයෙන් උපරිමයට දියුණු කරපෝ ලෙඩ රෝග හැදෙන්නේ නැති ජීවීන් කොටසක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ උතුරු කුරු වැසියන්ගේ ආහාර රටාව නූතන විද්‍යාවත් සමග ගලපනකොට නූතන විද්‍යාව දින post scarcity economy කියලා එකක්. ඉතින් ඒ ගැන කතා කරනකොට කිසිම ශ්‍රමයකින් තොරව ආහාර පාන ලැබීම නූතන විද්‍යාවේ පරිශන මට්ටමේ තියෙන මෙන්න මේ වගේ ක්‍රමයකට සමානයි. එනිසා මේ උතුරු කුරු දිවයිනේ සිටින මේ මිනිසුන් පරිභෝජනය කරන්නේ ස්වභාවික ශක්තිය නූතන තාක්ෂණයෙන් උපරිමයටම හසුරවාගෙනයි. එහෙනම් දැන් අපි කතා කරමු සතර මහා දීපයන්ගෙන් පූර්ව විදේහ ගැන. එහෙනම් මේකට අපිට විද්‍යාත්මක පැත්තෙන් නැගෙනහිර ලෝකය කියලා කෙටි කාලින අර්ථකථනයක් මේ වීඩියෝ වලින් පමණක් දෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම මේ පූර්ව විදේහ ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. ඒ අනුව මේ පූර්ව විදේහ පිටලා තියෙන්නේ මහා මේරුවට නැගෙනහිරින්. ඒ වගේම තමයි මේ පූර්ව විදේහයේ වැසියන්ගේ මුහුණ පූර්ණ චන්ද්‍රයා වගේ වටකුරුයි. ඒ වගේම ඔවුන්ට ස්ථිර ආයුෂ අවුරුදු 700ක් පමණ තියෙනවා. ඒ වගේම තමයි ඊටම සාමකාමී ගස් කොළන්
සහිත කලාපයක තමයි මේ පූර්ව විදේහ වැසියන් ජීවත් වෙන්නේ. එහෙනම් අපි මේ දැන් මේ පූර්ව විදේහය නූතන විද්‍යාවත් සමග ගලපලා බලමු. ඉතින් එහෙම ගත්තම නූතනයේ තියෙන NASA ආයතනය මගින් අද වෙනකොට මේ පෘථිවියට සමාන ජීවය පවතින්න පුළුවන්. ඒ වෙනතන් තවත් විදියකින් කිව්වොත් ගෝල්ඩි ලොක්සෝන් වල තියෙන ග්‍රහලෝක දහස් ගණන් හොයාගෙන තියෙනවා. ඉතින් එහෙම ගත්තම භෞතික විද්‍යාවට අනුව යම් ග්‍රහලෝකයක ග්‍රැවිටි එක අපේ මේ පෘථිවියට වඩා අඩු නම් එහි වසන ජීවීන්ගේ ශරීර ප්‍රමාණය සහ මූණේ හැඩතල විශාල වෙනවා. ඉතින් එහෙම ගත්තාම මේ පූර්ව විදේහ වැසියන්ගේ මුහුණ වටකුරු වෙන්නේ ඒ වගේම ශරීර විශාල වෙන්නේ ඒ ග්‍රහලෝකයේ තියෙන භෞතික විද්‍යාත්මක ලක්ෂණ නිසායි. ඉතින් එහෙනම් එතනට එහාට ගිහලා අපි දැන් කතා කරමු මේ සතර මහා දීපයන්ගෙන් අපරගෝයානය ගැන. ඉතින් මේ වීඩියෝවෙන් අපි తాවකාලික කෙටි නමක් විද්‍යාත්මකව හඳුන්වා දෙමු බටහිර ග්‍රහලෝකය කියලා. ඒ අනුව මේ බටහිර ග්‍රහලෝකයේ හෙවත් අපරගෝයානය ගැන මේ ත්‍රිපිටක විස්තරය සඳහන් වෙන්නේ මහා මේරු පර්වතයට බටහිරින් පිහිටලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මෙහි සිටින මිනිසුන්ගේ මුහුණ අඩසඳක හැඩයක් ගන්නවා. ඉතින් එහෙම ගත්තාම මෙහි සිටින මිනිසුන්ගේ ස්ථිර ආයුෂ වසර 500ක් වෙනවා. ඒ වගේම මේ අපරගෝයානයේ සිටින වැසියන් ගවයන් වැනි සතුන් පරිහරණය කරමින් විලඳාම් කටයුතු බහුලව සිදු කරන පිරිසක්. එහෙනම් අපි මේ විද්‍යාත්මකව ගලපලා බලමු. ඉතින් එහෙම ගත්තාම ඔබ සමහර විට දන්නවා ඇති ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ theory of relativity ගැන. ඉතින් එහෙම ගත්තාම එක එක ග්‍රහලෝක Tamanගේ සූර්ය වටේ යන වේගය ඒ කියන්නේ orbit period එක වෙනස්. ඒ නිසාවෙන් මේ පෘථිවිය අවුරුද්දක් කියන කාලය තව ග්‍රහලෝකයක දවස් කිහිපයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම මේ අපරගෝයානයේ ආයුෂ අවුරුදු 500ක් ඒ වගේම පූර්ව විදේහයේ ආයුෂ අවුරුදු 700ක් වෙන්නේ ඒ ග්‍රහලෝකවල තියෙන කාලයේ සාපේක්ෂතාවය නිසායි. අංක 3. ඇයි අපිට මේ ග්‍රහලෝකවලට භෞතිකව යන්න බැරි? ක්වොන්ටම් මාන. ඉතින් මේ ගැන කතා කරනකොට තථාගත දර්ශනයේ පැහැදිලිවම කියනවා 이르දි බලයක් නැතුව සාමාන්‍ය ශරීරයකින් මේ දීපවලට යන්න බෑ කියලා. ඉතින් මේ විද්‍යාත්මකව ගලපනකොට අපිට කරුණු තුනක් යටතේ මෙන්න මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන්. ඒ අනුව පළවෙනි කරුණ තමයි ක්වොන්ටම් භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඉතින් එහෙම ගත්තම ක්වොන්ටම් විද්‍යාවේ තියෙන ස්ට්‍රේටින් තියරි එකෙන් කියනවා මේ විශ්වය ඇතුලේ අපිට නොපෙනෙන තවත් ඩයිමෙන්ෂන් 11ක් පවතිනවා කියලා. ඉතින් එහෙම ගත්තාම අපි ඉන්නේ ත්‍රිමාන අවකාශයක. ඒ වගේම දෙවෙනි කරුණ තමයි මේ සතර මහා දීප කියන්නේ අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් පිහිටි ග්‍රහලෝක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අප අවටම තියෙන වෙනස්ම මානයක්. ඒ කියන්නේ parallel universe වෙන්නත් පුළුවන්. ඒ වගේම තුන්වෙනි කරුණ තමයි නූතන විද්‍යාවේ තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන වෝල්හෝම්ස් හෝ consciousness transfer වෙන සංකල්ප මේ තථාගත දර්ශනයේ තියෙන මනෝමය කයෙන් හෝ 이르දි බලයෙන් වෙනත් දීපවලට යාම කියන කාරණාවට 100%ක්ම සමාන කරන්න පුළුවන්. ඉතින් දැන් අපි අවිලා තියෙන මේ වීඩියෝව අවසානයේ ඒ අනුව මේ වීඩියෝ පුරාවට කියපු කරුණු ඉතාම සාරාංශගතව ඔබට ලෙහෙසින් මතක තියාගන්න ඉතාමත් සරලව මෙන්න මෙහෙම නැවත පැහැදිලි කරන්න. ඉතින් එහෙම ගත්තම තථාගත දර්ශනයේ තියෙන මහා මේරු පර්වතය කියන්නේ විද්‍යාත්මකව බැලුවොත් මන්දාකිණියේ මැද තියෙන ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය වෙන්න පුළුවන්. ඒ වගේම තථාගත දර්ශනයේ කියවෙන සතර මහා දීප නූතන විද්‍යාත්මකව බැලුවොත් මේ විශ්ව ජීවය පවතින ප්‍රධාන ග්‍රහලෝක 4ක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ සතර මහා දීපයන්ගේ ජීවත් වන වැසියන්ගේ වෙනස්කම් ගැන කතා කරනකොට විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් ඒ ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණය ඒ වගේම කාලය සහ පරිණාමයට අනුව සිදු වූ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සතර මහා දීපයන්ට යන්න පුළුවන් 이르දි බලයෙන් විතරයි අපේ මේ සාමාන්‍ය කයෙන් යන්න බෑ කියන්නේ. ඒක විද්‍යාත්මකව ගැලපුවොත් ඒ අතිවිශාල අභ්‍යවකාශ දුර හෝ මාන වෙනස් වීම නිසාවෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ ආදී වශයෙන් ගත්තම ඔබ බලන්න එදා අපම තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ විශ්වවිද්‍යාව කොච්චරනම් සුපිරිද කියලා. ඉතින් එහෙම ගත්තාම අද නූතන විද්‍යාව දඩකට පූට්ටු කරගෙන සොයාගන්න දඟලන දේවල් එදා අපම තථාගතයන් වහන්සේ ත්‍රිපිටක සූත්‍ර දේශනා ඇසුරින් දේශනා කළා. ඉතින් එහෙනම් මම ඔබ මේ වීඩියෝවේ අවසානයේ අහනවා මේ ගැන ඔබේ අදහස් කොහොමද? මීට වඩා වෙනස් මතයක් ඔබ දරනවද? ඒ දේවල් සියල්ල පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් කරන්න. මේ ධර්ම දානමය වීඩියෝ තවත් කෙනෙකුට පේන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අවසාන වශයෙන් ඔබ අපගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපව subscribe කරලා notification bell icon එක click කරලා අපත් සමග එකතු වෙන්න. ඒ දේ මතක් කරමින් අදට මේ වීඩියෝ සමගන්නවා. ඔබට සුබ දවසක්. තිරුවන් සරණයි.